ආයුබෝවන්. ඉතින් මම ලක්ෂිකා. ඉතින් අපි අදත් හම්බෙමු මානසික සෞඛ්‍ය ගැන චුට්ටක් වැඩි කතා බහ කරන්න. ඉතින් මම හිතුවා අද ඔයාලත් එක්ක බෙදා ගන්නවා කියලා විෂාදය ගැන. අපි කියන්නේ ડિප්‍රෙෂන් කියලා. මොකද හැමෝම අහනවා ડિප්‍රෙෂන් කියන්නේ මොකද්ද කියලා. මේ හැමෝම කියනවා මම ડિප්‍රෙස් වෙලා කියලා. සැරෙන් සැරේ මේ කතා බහ එනවා. ඇත්තටම ඉතින් මොකද්ද මේ විෂාදය කියන්නේ? මේක විවිධ වයස් සම්බන්ධව එන්න පුළුවන්. විවිධ රැකියා කරන අයට එන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව වෙන්න පුළුවන්. ඉතින් මම හිතුවා අපි විෂාදය ගැන මූලික කරුණු ටිකක් දැනගමු කියලා. එතකොට විෂාදය කියන්නේ ඇත්තටම මොකද්ද? විෂාදය කියන්නේ අපිට දැනෙන හැඟීම්වල වෙනසක්. එතකොට අපිට හැඟීම් විවිධ ආකාරයෙන් තියෙන අපිට තරහ යන්න පුළුවන්, දුක හිතෙන්න පුළුවන්, සතුට හිතෙන්න පුළුවන්, කේන්තිය එන්න පුළුවන්. නිකන් මුකුත් හැඟීමක් නැතුව ඉන්න පුළුවන්. මේ වගේ තමයි අපේ දවසක හැඟීම් එන්න පුළුවන්. එතකොට එකපාරක් අපිට දුක හිතුණාට තරහ ගියාට අපි ડિප්‍රෙස් කියලා කියන්නේ නැහැ. එතකොට විෂාදය කියන්නේ අපිට දීර්ඝ කාලීන සාමාන්‍යයෙන් අපි කියන සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් පවතින සිතේ පවතින දුක සහගත කනස්සලු සහගත භාවය හා එකතු වෙච්ච තවත් රෝග ලක්ෂණ ගණනාවක්. එතකොට ඒකේ රෝග ලක්ෂණ විදිහට අපිට දකින්න පුළුවන් නිින්ද නොයාම, අධික කේන්තිය විතර නෙමෙයි සමහර වෙලාවට මද නුරුස්සන ගතියක්. හැබැයි මේක දවස පුරාම තියෙන්න පුළුවන්. උදේට නැගිටිද්දි නිකන් ප්‍රාණවත් භාවයක් නැහැ. නිකන් නැගිටින්න මොකටද කියලා හිතෙන්න පුළුවන්. ජීවිතේ එපා වෙලා, කලකිරිලා, අලස භාවයක් දැනෙන්න පුළුවන්. ඒ වගේම කැම රුචිය සමහර වෙලාවට රුචිය අඩු වෙන්නත් පුළුවන්. හැබැයි වැඩි වෙන්නත් පුළුවන්. අපි කියන්නේ ස්ට්‍රෙස් එකට කනවා කියලා විශේෂයෙන්ම පැණි රස ಜಾති වලට ස්පයිසි ෆුඩ් වලට අපි ස්ට්‍රෙස් රිලීස් කරගන්න කනවා කියලා කියන්නේ. ඇත්තට මේ වගේ ආහාර රුචිය වෙනස්කම් ටිකක් වෙන්න පුළුවන්. ආහාර රුචිය එහාට මෙහාට වුණාම අපේ ශරීරයේ බර අඩු වෙන්න පුළුවන්. සහ අපිට උදේ නැගිට්ටාම උදේට ලස්සනට ඇඳලා කරලා හිටපු කෙරට එමුකුත් එපා වෙලා නාන්නෙත් නෑ. නාන එකත් වදයක් වෙලා ලස්සනට අඳින්න නැතුව ඒ වගේ තමන්ගේ සෙල්ෆ් කෙයා එක මේන්ටේන් කරගන්න බෑ කියලා හිතෙන්න පුළුවන්. මේ වගේ ලක්ෂණ කිහිපයක්. ඒ වගේම තමන් ආදරය කරන අයත් එක්ක අපි වෙනදට සතුටෙන් ඉන්න එක උනත් හරිම වදයක්. වදයක් විදිහට දැනෙන්නත් පුළුවන්. එතකොට අපි සමාජයෙන් වෙන් වෙලා පාළුවෙන් ඉන්නවා. සහ සමහර වෙලාවට දැන් මත්පැන් මත්ද්‍රව්‍ය මොකද පාළුව කාන්සිය මකා ගන්න කියලා අපි මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියට වියදෙන්නත් පුළුවන්. සමහරවිට ડિප්‍රෙෂන් එක නිසාම ඒක කරන්නත් පුළුවන්. ඒ වගේම දැන් ෆෝන් එක අනවශ්‍ය විදිහට හැබැයික් දකින්නත් පුළුවන්. ඉතින් මේ තමයි සරලවම කිව්වොත් අපේ ડિප්‍රෙෂන් එක මූලික ලක්ෂණ ටික. ඒ වගේම මේ ડિප්‍රෙෂන් තත්ත්වය අපිට අඳුන ගන්න කල් තියා බැරි වුණොත් සමහරවිට මේ අපිට නිකන් දැනෙන්නේ සමහරක් අය ඩිස්ක්‍රයිබ් කරන්නේ මේ නිකන් ජීවිතේම අඳුරු වෙලා නිකන් පාළු අඳුරු ගුහාවක හිර වෙලා ඉන්නා වගේ මුකුත් කරගන්න ශක්තියක් නැහැ. ඊට පස්සේ සමහරවිට මේ අනාගතය ගැන පැහැදිලි බලාපොරොත්තුවක් නැහැ. මේව තත්ත්වය දිගටම ගිහිල්ලා ජීවිතේ එපා වෙලා අපිට කියන්නේ සුයිසයිඩල් අයිඩියාස් තමන්ට ජීවිතයට හානි කරගන්න සිතුවිලි සහ ඒ වගේ අවාසනාවන්ත සිද්ධවීම් වලට උනත් අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒක තමයි අපි කියන්නේ. එතකොටයි මේ අපි ડિප්‍රෙෂන් කලින්ම අඳුරගන්නේ. මේ මානසික සෞඛ්‍ය පැත්තෙන්ම විතරක් නෙමෙයි. ડિප්‍රෙෂන් මානසික රෝගයක් වුණාට ඩිප්‍රෙෂන් එක දිගටම ඒ කියන්නේ ડિප්‍රෙසිව් තත්ත්වයක් හින්දා අපිට අපේ එදිනෙදා වැඩ කරගන්න අපහසු වෙන්න පුළුවන්. එතකොට අපේ ප්‍රොඩක්ටිවිටි එක හොඳට වැඩ කරපු කෙනෙක්ගේ රැකියාවට ගිය කෙනෙක් වැඩ කරන වේගය අඩු වෙනවා. හොඳට ඉගෙන ගත්ත ළමයෙක් ඉන්නවා. අධ්‍යාපන කටයුතු බාල වෙන්න පුළුවන්. හොඳට ස්පෝර්ට්ස් කරපු කෙනෙක් ඉන්නවා. එයාගේ ඒ performance පසුබෑමකට ලක් වෙන්න පුළුවන්. අපි හැබැයි මේ වෙලාවේදී අපි අඳුනගන්නේ අපි කියන්නේ මොකද්ද? අයියෝ මේ හොඳට පිටු ළමයා කම්මැලි වෙලා කියලා. ඊට පස්සේ අපි මේ පුද්ගලයාට සමහර වෙලාවට බ්ලේම් කරන්න ගන්නවා. ඇත්තටම විශේෂයෙන්ම අපි බලන්න ඕනේ පසුබිම මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. එතකොට මේ වගේ කිහිප දෙනෙක් ડિප්‍රෙෂන් තත්ත්වයට ලක් වුණොත් මොකද? ඒ වගේ ආයතනයකට, පෞල් සංස්ථාවකට එතකොට කඩා වැටීමක් වෙලා ප්‍රශ්න වෙලා ඇත්ත වශයෙන්ම අවසානයේදී අපි සමාජයක් විදිහට ගත්තොත් සමාජයට ආර්ථිකව සමාජීය වශයෙන් ගැටලුකතාවයි තත්ත්වයන් උදා වෙන්න පුළුවන්. ඒක තමයි අපි ડિප්‍රෙෂන් වලට අපි මේ ගොඩාක් ફોකස් කරන්නේ මේ දවස්වල. එතකොට මේ ડિප්‍රෙෂන් වල මොකද වෙන්නේ? මේ හැඟීම් වෙනස් වෙන්නේ අපේ ශරීරයේ විවිධ අපි කියන නියුරෝට්‍රාන්ස්මිටර්ස් කියලා. ඩොපමින්, සෙරොටොනින්, නොරැඩ්‍රිනලින් මේ වගේ අඩු වැඩි වශයෙන් සංයෝගවල වෙනස්කම් ඇතිවීමෙන් තමයි ડિප්‍රෙෂන් වල බයොලොජිකලි අපිට සිද්ධ වෙන්නේ. ඒ වගේම ડિප්‍රෙෂන් සඳහා හැමෝම ඇයි අපිට ડિප්‍රෙස් වෙන්නේ?
විවිධ හේතු තියෙනවා. සමහරුගේ ජාඩමය වශයෙන් වෙන්න පුළුවන්. ඒ වගේම පෞල් පරිසරයෙන් වෙන්න පුළුවන්. සමාජයේ ඒ කියන්නේ වැඩ කරන තැනක පීඩනයක් වෙන්න පුළුවන්. ස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම නැවත ડિප්‍රෙෂන් තත්ත්වය ඇතිවීමක් කියන්නේ කලින් තිබුණ කෙනෙක්ට වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ රෝග බාධා. විශේෂයෙන්ම අපි කියන්නේ දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් සහ දීර්ඝ කාලීනව පවතින තයිරොයිඩ් අමාරු වගේ රෝග වෙලනොත් ડિප්‍රෙෂන් සඳහා අපි කියන රිස්ක් එක අවදානම වැඩි කරන්න පුළුවන්. ඒ වගේම මේ නිින්ද නොයෑම, ස්ක්‍රීන් එක සහ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය. ඉතින් එතකොට දැන් ડિප්‍රෙෂන් ගැන අපි ටිකක් දැනගත්තනේ. එතකොට මේක මම ඉස්සෙල්ලත් කිව්වනේ ස්ත්‍රී පුරුෂ දෙගොල්ලන්ටම ඇති වෙන්න පුළුවන් විවිධ වයස් කාණ්ඩවල. එතකොට ඇත්තටම කුඩා දරුවන්ගේ සිට වැඩිමහල් අපේ ආච්චිලා සීයලා දක්වා ડિප්‍රෙෂන් තත්ත්වයෙන් පීඩා විඳින්න පුළුවන්. මේ කට්ටියගේ විවිධ වයස් මට්ටම් වලට අනුව රෝග ලක්ෂණ රෝගය ඇති වෙන විදිහ වෙනස් වෙනවා. සරලවම කියොත් පොඩි ළමයෙක් ඇවිල්ලා අපිට කියන්නේ මම දුකයි කියලා. හුඟක් වෙලාවට ඒගොල්ලෝ ડિප්‍රෙස්ඩ් කියලා අපිට පේරෙන්නේ වෙනදට හොඳට සෙල්ලමින් කරපු ළමයා අක්‍රිය වෙනවා. ඒ කියන්නේ සෙල්ලමට අඩු වෙනවා. පොඩි දෙයකටත් තරහ යනවා. බඩු පොලේ ගන්න මේ වගේ හැසිරීමේ චර්යාත්මක වෙනස්කම්. මොකද එයාට දුකයි කියන්නේ තේරෙන්නේ නැහැනේ. එතකොට තරුණ වයසේ ළමයි කරන්නේ දරුවෝ කරන්නේ විශේෂයෙන්ම විභාගයක් එහෙම ලං වෙද්දි පාඩම් කරන්න කම්මැලි කියනවා. නිදිමත අධික නිදිමත පැමිණිලි කරනවා. එතකොට වෙනදා පිරිසිදුකම අඩු වෙනවා. නිතර අර අපි නුරුස්සන ගතිය දක්වන. මේ තමයි අපි සාමාන්‍යයෙන් ටිපිකලි දකින දුකයි කියන කම්ප්ලේන් එකට වඩා ડિප්‍රෙෂන් එක මේ වගේ වයස් සීමාවල වල දකින්න විදිහ. ඒ වගේම විශේෂයෙන්ම වයෝවෘද්ධ කාණ්ඩයේ ડિප්‍රෙෂන් එක අපිට දකින්න ලැබෙන්නේ විශේෂ 60ට වැඩි අයගේ ඇඟේ පතේ අමාරුකම් විදිහට අපි කියන සොමැටික් කම්ප්ලේන්ස් කියලා. එතකොට බඩ රිදෙන්න පුළුවන්, ඔලුව කැක්කුම, බඩ පුරව දාලා කියන්න පුළුවන්, නිින්ද යන්නේ, හන්දි රුදා අපි කොච්චර ડોක්ටර්ස් ළඟාවට ගියත් කොච්චර බැලුවත් අපිට ඇත්තටම මොකද්ද කියලා හිතා ගන්න බෑ. ඒ වගේම තවත් විදිහක් තමයි ඒගොල්ලෝ අපිට ප්‍රසන්ට් වෙන අමතක වීම. එතකොට මේ දුක කලකිරීම වගේ සාමාන්‍යයෙන් අපි ටිපිකල් අඳුරගන්න නැති ලක්ෂණත් එක්ක ડિප්‍රෙෂන් අපිට මැනිෆෙස්ට් වෙන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න ඕනේ අපිට දෙයක් තියෙනවා ස්මයිලින් ડિප්‍රෙෂන් කියලා. ඒ කියන්නේ සමහර අයට පුළුවන් තමන්ගේ ડિප්‍රෙෂන් එක හංගන් ඉන්න ලෝකෙට පේන්න හොඳට hina වෙලා. හැබැයි ඇතුළේදී ඒගොල්ලෝ ડિප්‍රෙෂන් එකකින් කඩා වැටලා. එතකොට එයාගේ වැඩ ටික වෙනදා වගේම කොහොම හරි කාගෙන කරනවා. එතකොට මේ ස්මයිලින් ડિප්‍රෙෂන් තත්ත්වය එතකොට අපිට අඳුරගන්න චුට්ටක් අමාරුයි. මොකද ටිපිකලි ඒගොල්ලෝ ඇවිල්ලා අපිට කම්ප්ලේන් කරන්නේ. හැබැයි අපි හොඳින් බැලුවොත් තමන්ගේ සමීපයේ දිසා ආදරෙන් බැලුවොත් ඔයගොල්ලන්ට ඕනෑම පුංචි වෙනසක් අඳුරගන්න පුළුවන්. ඉතින් මේ තමයි අපි ડિප්‍රෙෂන් ගැන පොඩි අවුට්ලයින් එකක් තමයි මම කිව්වේ. ඉතින් අපි ආදරය කරන ඔයාලා ආදරය කරන පවුලේ අය, වැඩිහිටියෝ, සමාජයේ, ඉස්කෝලේ, රැකියා ස්ථානයේ කෙනෙක් පිළිබඳ අපි ආදරයෙන් වැඩි සැලකිල්ලෙන් ඉන්න පොඩි හරි වෙනසක් දැක්කොත් හිතන්න මේ චුට්ටක් සමන් දෙන්න පොඩි වෙලාවක් වෙන් කරන්න මේ ડિප්‍රෙෂන් එකක්ද කියලා. ඉතින් අපි වෙන දවසක කතා කරමු කොහොමද ડિප්‍රෙෂන් වල ට්‍රීට්මන්ට් මොනවද අපිට ප්‍රිවෙන්ට් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම පොඩි අවුට්ලයින් එකක් දෙන ගමන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන නැවත හම්බෙමු.